බිලින් කියපුවාම මතක් වෙන්නේ ගස් යට ඔහේ වැටිලා යන දෙයක් හැටියටනේ. ඇත්ත අවුරුද්දකට 4 පාරක් විතර ලොකු අස්වැන්නක් වෙන බිලින් ගෙදරකට මොනවා කරන්නද නේද? බිලින් පැසුනහම ඉක්මනින්ම ඉදිලා වැටිලා යනවා. ඉතින් මේ අපත යන බිලින් වලින් යම් ප්‍රමාණයක් හරි ගෙදර ප්‍රයෝජනයට ගන්න නම් බිලින් කල් තබා ගැනීමේ ක්‍රමයකට අපිට යන්න වෙනවා. බිලින් කල් තබා ගැනීමේ ක්‍රම කිහිපයක් තියෙනවනේ. බිලින් තැම්බීමෙන්, නවීන තාක්ෂණය යටතේ විජලන යන්ත්‍ර භාවිතයෙන්. මම අද කරන්නේ හිරු එළියෙන් බිලින් වේලා ගැනීමේ ක්‍රමය. ඉතින් ওই විදිහට වැඩිපුර බිලින් ටිකක් කඩාගෙන මුලින්ම බිලින් වල දෙපැත්ත කපලා බිලින් ටික සුද්ධ කරගන්නවා. හිරු එළියෙන් බිලින් වේලනකොට ඉක්මනින් කරගන්න බෑ. දින 6-7ක් පමණ ගත වෙනවා. මේ තියෙන අවරස්නෙනුත් ප්‍රයෝජනයක් ගන්න එපැයි. වැසි කාලයකට වගේ නම් බිලින් තැම්බීමක් සිදු කරලා කල් තබා ගැනීමේ ක්‍රමයකට යන්න පුළුවන්. සවුත් වෙච්ච ගෙඩි ටික ඉවත් කරගෙන හොඳ බිලින් ටික තෝරලා ඔක්කොම මම සුද්ධ කරගත්තා. දැන් අපි බිලින් ටික සෝදලා පිරිසිදු කරගන්න යන්නේ. සෝදගත්ත බිලින් ටික හොඳට වතුර ඉවත් කරගන්න ඕනේ. හොඳට තෙත පිහදගෙන දැන් මම බිලින් ටික කපා ගන්නවා. මේ විදිහට ලොකු බිලින් ගෙඩියක් තීරු 4කට වගේ බිලින් චට්නි බිලින් සෝස් එකක් වගේ හදාගත්තොත් මාස 2-3ක් වුණත් කල් තියාගන්න පුළුවන්. බිලින් ප්ලම් බිලින් වලින් හදන්න පුළුවන් ගොඩක් ಜಾති තියෙනවා. ඔයාලට මතක ඇති අපි බිලින් මාළුවක් හැදුවා. සමහර අය උස්නයි කියලා අයින් කරාට නිතරම කන්නේ නැහැනේ. ඒ වගේම ගොඩක් කන්නේත් නැහැනේ. මම පොඩි බිලින් ගෙඩි ටික කපන්නේ නැතුව මැටි වළඳකට දාගෙන මේ විදිහට ලුණු කැට මිශ්‍ර කරගන්නවා. මෙතන ටිකක් ලොකු බිලින් ප්‍රමාණයක් තියෙනවනේ. බිලින් ගෙඩි පිටින් උනත් වේල ගන්න පුළුවන්. ටිකක් ඉක්මනින් වේල ගන්න තමයි අපි ලොකු ගෙඩි ටිකක් පොඩියට කපා ගන්න. හොඳට ලුණු මිශ්‍ර කරගන්න ඕනේ. නැත්නම් බිලින් වලට පුස්සල්ලන්න බලනවා. දැන් මේක පැත්තකින් තියලා මම ඉතිරි බිලින් ටිකක් කපා ගන්නවා. මේ විදිහට ලොකු බිලින් ගෙඩිය 4ට පලාගෙන අර අපි ලුණු දහි හැදුවා වගේ මේක ඇතුළට ලුණු පුරවගෙනත් බිලින් වේල ගන්න පුළුවන්. දැන් මේ විදිහට ඔක්කොම බිලින් ටික කපාගෙන මේකට මම ලුණු කුඩු තමයි එකතු කරන්නේ. හොඳට ලුණු එකතු කරගන්න ඕනේ. මිශ්‍ර කරගෙන මේක ටිකක් වෙලා වහලා පැත්තකින් තියලා බලන්නකො මේකේ ජලය එකතු වෙලා තියෙන හැටි. මේ බලන්න අපි මේකට වතුර පොඩ්ඩක්වත් එකතු කරේ නැහැ. මේ බිලින් වල තියෙන වතුර තමයි එළියට ඇවිත් තියෙන්නේ. ඉතින් අපි මේ වතුර ටික ඔක්කොම අයින් කරගෙන බිලින් ටික වේල ගන්න පුළුවන් තැටියකට දාගමු. ඒ වගේම බිලින් වල තියෙන අර සැර ඇසිඩ් ගතිය එහෙමත් මේකෙන් ඉවත් වෙන නිසා උෂ්ණ ගතිය එහෙමත් ටිකක් අඩු වෙනවා. මේ විදිහට බිලින් කපලා වේලනකොට වතුර ටික ඔක්කොම එළියට ඉවත් වෙන නිසා බිලින් ගෙඩි පිටින් වේලනවට වැඩිය ටිකක් ඉක්මනින් බිලින් ටික වේල ගන්න පුළුවන්. වේල ගන්න අපිට කොළපතක්, කුල්ලක් හෝ වට්ටියක් වගේ භාවිත කරන්න පුළුවන්. ට්‍රේ එකක් වගේ ගන්නවා නම් ඉටි කොලයක් දාලා ගන්න. ඉඩ ඇතුව හොඳට බිලින් ටික තුනී කර ගන්නවා නම් ඉක්මනින් වේල ගන්න පුළුවන්. ඉතින් අපි දැන් බිලින් ටික වේල ගන්න හොඳට තද අවුවේ තියාගන්න ඕනේ. උදේට ඉර පායනකොට එළියට තියලා හවසට ඉර බහිනකොට ගෙට ගන්න ඕනේ. ඒ විදිහට සතියක් පුරාවට කරන්න ඕනේ. අපිට අවශ්‍ය ගානට පුස් බැඳෙන්නේ නැතුව බිලින් ටික වේල ගන්න. ඒ වගේම net එකකින් මේක වහලා තියන්නත් අමතක කරන්න එපා. අනවශ්‍ය කොළරොඩු එහෙම යන්න පුළුවන්. රාත්‍රියට ගෙට ගත්තාමත් කෘමි සතුන්ගෙන් ආරක්ෂා කරගන්න මේක ආවරණය කරලා තියන්න. තෙතමනේ ඇල්ලුවොත් බිලින් පුස් ගන්න බලනවා. මේ තියෙන්නේ අපි සතියක් පුරාවට වේලගත්තු බිලින් ටික. අපි ගෙඩි පිටින් වේලපු බිලින් ටිකත් මෙතන තියෙනවා.
මේක මේ විදිහටම නිකන් කන්නත් පුළුවන්. පිරිසිදු බෝතලයකට අසුරලා තියාගත්තොත් බොහෝ කාලයක් තියාගන්න පුළුවන්. මේ විදිහට බිලින් වේලලා කලින් සූදානම් කරලා තියාගත්තාම අපිට අවශ්‍ය වෙලාවට ඉක්මනින්ම බිලින් අච්චාරුවක්, බිලින් ටෙම්පරාදුවක් එහෙම හදාගන්න පුළුවන්. ඒ වගේම ලුණු මිරිසකට එකතු කරන්න පුළුවන්. ගොරකා, තක්කාලි, දෙහි, සියඹලා වගේ ඇඹුල් අවශ්‍ය දෙයකට ඒ වෙනුවට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ වගේ ප්‍රයෝජනවත් දෙයක් අරගෙන ආයෙත් එන්නම්. සුබ දවසක්.